hello guys ඉතින් අද කතා කරන්නේ ඔයාලා කොහොමද පැනල් එකක් ඔයාලා හදන්න map edit කරන්න කියලා. ඉතින් මට කමෙන්ට් එකක් කරලා තිබුණා මේ අනුහස් කියලා මල්ලිගෙන්. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් ගේන්න. ඉතින් වැඩි කතා නැහැ අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා පේනවා ඇති මම දැන් මාස 7-8කට කලින් මේ වගේ map එකක් හදුවා. මේක පොඩ්ඩක් play කරලා පෙන්නන්න. ඉතින් map ගැන මම හරියට ඉතින් වැඩි දෙයක් දන්නේ නැති කාලෙදි මේ හරිද. ඉතින් ඔයාලා පේනවා ඇති මම මෙහෙම ඇඩ් කරලා දෙනවා ස්පීඩ් තියෙනවා ජම්ප් තියෙනවා හෙඩ්ෂොට් ඔන්න වගේ පොඩ්ඩක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. උඩින් තියෙනවා විනෝද් FF කියන ඉතින් මගේ ගේම් එකේ තිබිච්ච ඉස්සර නම් ඉතින් ඒක තමයි ඇඩ් කරේ. හරි අපි ගන්න එක තරම්ම බලමු. ඔයාලා වෙන ඉතින් මම ඉස්සර unlimited blue wall දාන්නවත් දන්නේ නැහැ. ඉතින් blue wall 3යි තියෙන්නේ. හරි දැන් ඔයාලට මම පෙන්නන්නේ මම කියලා දෙන මැප් එකේ ඉතින් මම මේක ගේම් එකේ යාළුවෝගේට කියලා සෙල්ලම් කරා. ඉතින් අවුලක් නැහැ හොඳට වදිනවා. මේක ඔයාලට පාස්වර්ඩ් එකත් ඇඩ් කරන්න වෙනවා. ඉතින් පැනල් එක දාගන්න නම් ඔයාලට කැමති පාස්වර්ඩ් ඇඩ් කරන්න පුළුවන්. මම ඉස්සර කියලා දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා ස්පීඩ් හෙඩ්ෂොට් හයි ජම්ප් තියෙනවා අර 300ට කරගෙන එක තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එන්න මේ අවුට්ලයින් එහෙම. හරි ඉතින් මේ ඔක්කොම අපි දාලා බලමු. මං හෙඩ්ෂොට් ඔන් කරගත්තේ නැහැ නේද? හරි ඉතින් අපි හෙඩ්ෂොට් ඔන් කරගමු. හරි ඉතින් ඔයාලා පේනවා එනිමිගේ අවුට්ලයින් එක රතු පාටින් පෙන්වනවා එනිමි ඉන්න තැන. ඒ වගේම අනිවාර්යෙන් තව දෙයක් කියන්න ඕන මේකේ ඔයාලා ගහන හැම් බුලට් එක මුලට වදින්නේ නැහැ. ඉතින් ඔයාලා පොඩ්ඩක් එම් එක උස්සන්නම් වෙනවා. ඉතින් ගේම් එකේ ඉතින් අපි හරි පැනල් එකක් වගේ නේ. ඉතින් පැනල් එකක් ප්‍රොමෝට් කරනවා. ඉතින් ගරීන එකේ මේ වගේ මැප් එක හදන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා දන්නවා ගරීන එකෙන් මාර තහනමක් තියෙන. ඉතින් පැනල් හැක් ගහනවාට ඉතින් මේකේ අනිවාර්යෙන් වදිනවා. ඉතින් ඔයාලා වදින ගානට වැඩි අනිවාර්යෙන් වදිනවා. හරි ඉතින් මම දැන් කියලා දෙන්නම් ඔයාලා කොහොමද මැප් එක හරියටම හදාගන්නේ කියලා. හරි දැන් මම කියලා දෙන්නේ ඔයාලා කොහොමද මේ මැප් එක හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම යන්න ඕන උඩින් තියෙනවා asset store කියලා අන්න එකට යන්න ඕන. ඊළඟ දෙවෙනියට තියෙනවා featured assets කියලා. ඉතින් අන්න ඒක දීලා ඔයාලා බලන්න පුළුවන් search bar එකක් තියෙනවා. ඒක search කරනවා මේ code එක. මම ඒ code එක comment section එකේ දාන්නම්. හරි ඉතින් ඒක දීලා මෙතනින් තියෙනවා use කියලා. අන්න use කියන එක ඔබන්න. ඔයාලා බලන්න පුළුවන් apply template කියලා තියෙනවා. අන්න ඒක ටච් කරලා ඉතින් තෝරගන්න වගේ මේ template එක මේ යටින් තියෙන edit layout කියලා එක ඔබලා ඔයාලා පුළුවන් customize කරගන්න. ඔයාලට කැමති අයින් කරලා නැත්නම් මේ තියෙන නම් වෙනස් කරලා ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මම මෙතෙන්ට දාන්නම් මගේ YouTube channel එකේ නම CL. මම YouTube කියලා තත් කරන තන් දන්නේ නැහැ මොකද කියලා. YouTube හරි ඉතින් මෙන්න ඔයාලා පුළුවන් කස්ටමයිස් කරලා ඔයාලට කැමති එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙතන යට තියෙනවා මේ තියෙන භාෂාව නම් ඉස්පාඤ්ඤ හරි පෘතුගාල් හරි භාෂාවක් තමයි තියෙන්නේ මේ හදපු කෙනාගේ. ඉතින් ඔයාලට මේක ChatGPT මේ ස්ක්‍රීන්ෂොට් එක ගහලා දැම්මොත් එයා ට්‍රාන්ස්ලේට් කරලා දායි මොකද්ද මේක කියවෙන්නේ කියලා ඉංග්‍රීසියෙන් නැත්නම් සිංහලෙන්. ඉතින් ඔයාලට මෙතනින් ATM එකක් කළා සිංහලෙන් දාන්නම් එහෙම දාගන්න පුළුවන්. හරි ඉතින් guys පොඩි ස්ක්‍රිප්ට් එකක් හදන්න වෙනවා අනිවාර්යෙන්ම. ඔයාලා ඊට පස්සේ setting වලට යන්න. setting වලට ගිහිල්ලා මේ global script තියෙන තැන ඉරිකැලි දෙක ගන්න. ඉතින් මෙතනින් ඔයාලා මුලින්ම යන්න ඕන මේ event කියලා අතු බාඩ එකට. මේ global event යටතේ තියෙනවා on play join කියන මේ block එක. අන්න ඒක ගන්න. ඊට පස්සේ ඔයාලා උඩ තියෙන search bar එකක්. ඉතින් ඒක search කරගන්න ඕන custom hut කියලා search කරගන්න. හරි ඉතින් මුලින්ම පේනවා create custom HUD කියලා අන්න ඒක ගන්න. මේ ඇතුළ අරගෙන අර බ්ලොක් එක යටින් දාගන්න. ඊට පස්සේ අර බලන්න පුළුවන් hack menu කියලා ඉතින් දාගත්ත
ඇසෙට් එක තියෙනවා. ඉතින් මෙතන දාන ලකුණු ඔබලා මේ ප්ලේයර් කියන බ්ලොක් එක දාගන්න අනිවාර්යයෙන්ම. හරිම ලේසි. ඉතින් ප්ලේයර් කියන උබාන් ඉඳලා මේ දාන ලකුණට ගෙන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් කතිය ලකුණු දීලා මෙතනින් බෑක් වෙන්න. ඉතින් අපි ප්ලේ කරලා බලමු. පැනල් එක ඔන් කරන්න ඕන අයිකන් එක අපිට හම්බෙලා තියෙනවා කියලා. හරි ඉතින් ඔයාලා බලන්න පුළුවන් මැප් එක ළඟ තියෙන අර ඔරියන්ගේ ස්කිල් එකේ අයිකන් එක වගේ එකක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් පාස්වර්ඩ් එකක් දාන්න ඕන. ඉතින් ඇසෙට් එක අපි දාගත්තට නැහැ. පාස්වර්ඩ් එක තාමත් තියෙන්නේ මේ මැප් ඇසෙට් එක හදපු කෙනාගේ නමට. ඉතින් අපි වෙනස් කරනවා. හරි ඉතින් ඔයාලා සෙටින් ගිහිල්ලා සෙටින් වලින් ග්ලෝබල් ස්ක්‍රිප්ට් යන්න. ඉතින් මෙතන උඩින් තියෙනවා ග්ලෝබල් කියන එක හાર્ඩ් ස්ක්‍රිප්ට් කියලා වෙනස් කරගන්න. හරි ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ ප්ලේයර් හදපු ස්ක්‍රිප්ට් එකේ තියෙන. ඉතින් අපිත් මෙහෙම තමයි බ්ලොක් එක ඉස්සර හැදුවේ. ඉතින් දැන් අයත් නම් මේව හදා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මේක ඇප්ලයි කරලා මැප් එක දාන්න පුළුවන්. මෙතන අපි හොයාගමු මම දාගෙන පාස්වර්ඩ් එක. ඉතින් කලින් මැප් හදුවා නම් ගොඩක් අසාධාරණයි. ඉතින් මේව හදන්න ගොඩක් වෙලා යනවා. විශේෂයෙන් මමත් හදුවේ මේ වගේ වීඩියෝ බලාගෙන තමයි. ඉතින් ඒ බ්ලොක් එක දාලා හරි ඉතින් මෙන්න තියෙනවා when pressing button confirm කියලා. එතන තියෙනවා බලන්න පුළුවන් මිරැක් 0.965. ඉතින් ඒක තමයි පාස්වර්ඩ් එක. ඒකට ක්ලික් කරලා ඉතින් ඔයාලා කැමති පාස්වර්ඩ් එක දාගන්න. මම සේන් කියලා දාන්නම් සිම්පල් වලින්. හරි ඔයාලා තව පාස්වර්ඩ් බලන්න මම දැන් ඩේව් කියලා අන්න එකක් ක්ලියර් කරගෙන ඔයාලා එතනට තව වෙන පාස්වර්ඩ් එකක් දාගන්න. මම VVN කියලා දාගන්න මගේ නම කෙටි කරලා. හරි ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ ඔයාලට. ස්ක්‍රිප්ට් එක නම් හදපු කෙනා සුපීරියර් මදලා තියෙනවා ඉතින් කට්ටිය. හරි පියන් බැක් වෙමු. මෙතනින් ඔයාලා කතරේ දීලා බැක් වෙන්න. හරි දැන් ඔයාලා වෙන්ඩින් මැෂින් එකක් ඇඩ් කරගන්න වෙනවා. අපි ගන් හිම ගන්න ඕනේ. ඉතින් මෙතන සර්ච් කරන්න වෙන්ඩින් කියලා. හරි ඉතින් ඔයාලා මේ ඔයාලා පිටේන තැන් දෙක මේ දෙක දාගන්න. මම ඊයේ දාපු වීඩියෝත් මේ ඔක්කොම කියලා දුන්නා. කොහොමද වෙපන් ඇඩ් කරන්නේ? මේ වෙන්ඩින් මැෂින් එක පේන්න තියෙන හදන්නේ ඔක්කොම. ඕනනම් කියලා බලන්න. I think ඔයාලා මැප් එක හදලා ලස්සනට හදාන්න ඉතින් මම නිකන් තැන් වලින් දාන්න. ඉතින් වැදගත් නෑ මට. හරි ඉතින් අපි මැප් එක ප්ලේ කරලා බලමු අපි කරපු එක ඇඩ් වෙලාද සේව් වෙලාද කියලා. සිග්නල් එහෙමත් මදි. ඉතින් කට්ටිය මං ඉන්න පැත්තටින් සෝරි වෙන්න ඕන. හරි ඉතින් ඔන්න අපි මැප් එකට ආවා. අපි බලමු පාස්වර්ඩ් එක ගාලා සේයින් කියලා. හරි ඉතින් ඔන්න ඔයාලට බලන්න පුළුවන් පාස්වර්ඩ් එක ඉතින් වෙනස් වුණා අපිට ඕන විදියට. ඉතින් මං ස්ටෝර් එකක් ගේම් එකෙන් හම්බෙච්ච දාගත්ත. ඉතින් ඔයාලා ස්ටෝර් එක හදාගෙන මේක ඇඩ් කරගන්න. අපි ගමු UMP ගමු. හරි අපි පැනල් එකේ තියෙන ඔක්කොම ඇඩ් කරගමු. හරි ඔයාලා පේන ඇති enemy outline ලා පේන රතු පාටින්. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ headshot වදිනවා. ඉතින් මෙහෙම නිකන් වටේට වෙඩි තියුවට බුලට් එක හොයාගෙන හිලවලට වදින්නේ නැහැ. ඉතින් ඔයාලා එම් එක උස්සලා ගහන්න වෙනවා. ඉතින් බුලට් 7යි තියෙන්නේ. හරි ඉතින් මැප් එක නම් ඕන විදිහටම වැඩ වෙනවා. හරි ඉතින් මම ආපහු ඔයාලට කෙටි කරලා කියන්නම් මොනවද ඔයාලා කරන්න ඕන කියලා. හරි ඉතින් මුලින්ම ඔයාලා යන්න asset store එකට. ඒකට ගිහිල්ලා මේ featured assets යටතේ තියෙන search bar එකට ගිහිල්ලා මම දෙන කෝඩ් එක copy කරලා paste කරලා search කරන්න. ඉතින් ඒක add කරගත්තම මෙන්න මෙහෙම තමයි ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන edit script කියන එකට යන්න. හරි ඉතින් මෙතන ගියාම මුලින්ම තියෙන ඉතින් password වෙනස් කරන්න තමයි බලන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා කැමති පාස්වර්ඩ් එක මෙතන දාගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම දැන් නිකන් දාලා පෙන්නන්න අංක 4ක්. ඉතින් ඊළඟ පැත්තටත් මම 1 2 3 දාගන්න. හරි ඉතින් ඊළඟට ඔයාලා hard script කියන එක ඔබලා ඉතින් තෝරගන්න global කියන event එක.
හරි ඉතින් ඔයාලා ඉවෙන්ට් එකට යන්න. ඉතින් ග්ලෝබල් ඉවෙන්ට් යටතේ තියෙනවා on play join block එක ගන්න. ඊපස්සේ ආපහු search bar එකට ගිහිල්ලා කලින් කිව්වා වගේ custom hut search කරගන්න. ඉතින් search කරාට පස්සේ උඩින් මෙන්න create custom hut එක ගන්න. ඊට පස්සේ ඔය play කියන එක බං ඉඳලා එන කැලල ඔය දන්ලා උන්ට දාගන්න. ඉතින් එච්චරයි තියෙන්නේ. අපි ඉතින් back වෙන දෙන්න තියෙන්නේ කතරි දීලා එච්චරයි වල කරන්න තියෙන. ඉතින් මම මේකෙන් back වෙන්නම්. ඉතින් වැඩක් නැහැ මේ map එක නේද මට. ඉතින් මාත් අලුතෙන්ම map එකක් හදන ගමන් ඉන්නේ panel map එකක්. ඉතින් ඔයාලට ඒක ළඟදීම බලා ගන්න පුළුවන්. ඔයාලා කෝඩ් මම දාලා පෙන්නන්නම්. මම ඒකේ පොඩි විස්තරයක් පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි මම මේක හදන්නේ. කවුරුවත් හදපු ඇසෙට් ගන්න රෙඩි හොඳයි. ඉතින් මං මටම ඉලක්ක හදා ගන්නවා. ඉතින් ක්‍රියේටර් කෙනෙක් විදියට ඒ වගේ තියෙන්න ඕන. ඉතින් තාගෙත් ළඟ මේ වගේ බ්ලොක් එකෙන් බ්ලොක් එකක් ඇඩ් කරලා වීඩියෝ එකක් නම් ගේන්න බෑ. ඉතින් මට ඔයාලට මොකද විනාඩි 40-50ක් වගේ යන වීඩියෝ එකකට ඉතින් අප්ලෝඩ් වෙන්න එහෙම මේ සිග්නල් උත් මදි. දවස් දෙකක් විතර යාවි. ඔයාලා පේන ඉතින් මම මගේ YouTube channel එකේ link එකත් මේකට ඇඩ් කරලා දිනවා. ඒ වගේ මෙතන මම දාගන්නම් join my YouTube channel කියලා තියෙන මම channel for more කියලා දාගන්නම්. ඉතින් මෙහාට මාර විදියට හුලංග කට්ටිය ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක අනිවාර්යෙන් ඔයාලට අහන්න ඇති. හුලං ගෙනවා ඉතින් නවතින්නෙම නැහැ. මම මේ වීඩියෝ හදන්නෙත් දීපාන්තර. ඉතින් කුරුල්ලොත් කෑ ගහනවා. ඉතින් නවත්තන්න අමාරුයි වෙන. ඉතින් ඔන්න මම මැප් එකේ ඔය තමයි තියෙන්නේ. මම ඔයාලට ඕන ප්ලේ කරලා පෙන්නන්නම්. මම තාම ඒක හදන ගමන් තමයි තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හදපු මැප් එක තියෙන්නේ. තම හදරම ඉන්නේ. අර බලා ගන්න පුළුවන් මේකේ අර වගේ නැති ගොඩක් ෆීචර්ස් මම ඇඩ් කරලා තියෙනවා. මම මගේ YouTube channel එකේ link එකක් තියෙනවා. ඉතින් password එකත් වෙනස්ම විදිහට තමයි දැම්මේ. මම sein.7 යන්නේ. හරි ඉතින් ඔයාලා මෙන්න මෙහෙම තමයි බලා ගන්න ඕනේ. headshot තියෙනවා, name තියෙනවා, verification badge එකත් මම ඇඩ් කරා මේකට. මම මේකේ අර enemy outline ඇඩ් කරේ නැහැ. මොකද එතනම ඇඩ් කරොත් එහෙම ලේසි වැඩි වෙයිනේ. හරි ඉතින් මම මේ වීඩියෝ පොඩ්ඩක් වෙගෙන් යවලා තියෙන ඉතින් වීඩියෝ දික් වෙන නිසා ඔයාලා බලන්න නැත්නම් වදිනවා ඉතින් මේකෙන් නා. හරි මම ඔයාලට පොඩ්ඩක් වීඩියෝ normal එක පෙන්නන්නම්. මේක තමයි වීඩියෝ එකේ normal speed එක. මම මේකෙන් එහෙම යවන්නම්. ඔයාලා බලන්න පුළුවන්. ඉතින් ආපහු ඉපදෙන්නේ මෙයාටත් ඔලුවට වදිනවා මේකේ. ඉතින් මේ මැප් එක නම් ඉතින් සුපිරියර්ම හදලා දෙනවා. ඉතින් ඔයාලා සෙල්ලම් ගන්න මම මැප් එකේ කෝඩ් එවන්නම්. හරි ඉතින් අද වීඩියෝ ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? ඉතින් ඔයාලා පහල කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් ඒකත් මම කමෙන්ට් එකකින් අහන්න. ඔයාලට මම කෝඩ් එක දාන්න අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මම පින් කරලා තියන්න. ඉතින් ඉස්සරහත් මේ වගේ වීඩියෝ බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ආයි වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.